මේ කතාව ඇත්තටම මම දිග්ගස්සන්න නැතුව කතා කරන්නම්. ඇත්තටම අද කතා කරන්නේ අර අපේ සබරගම කැම්පස් එකේ නැතිවෙච්ච චූටි මල්ලි ගැන. ඉතින් මම හැමෝම ෂෙයා කරපු පෝස්ට් එකක් මගේ Facebook එකෙත් ෂෙයා කරා. ඉතින් ඒකට හරි අමාරුවක් ආව. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ස්පෙෂලි එක්කෙනෙක් මට ඉන්බොක්ස් ඇවිල්ලා මැසේජ් දාලා බැනලා තියෙනවා. ඒ නවකවදේ දීපු ළමයිගේ මූණු තියෙන පෝස්ට් ෂෙයා කරන්න එපාලු. එයාලත් මිනිස්සුනේ යාලට ලැජ්ජයිලු. ඉතින් අර වගේ කොහේ හරි මුල්ලක ඉඳලා කැම්පස් එකට ඇවිල්ලා ඉතින් හදවතේ ලස්සනක් නැති, රූපෙත් ලස්සනක් නැති කොල්ල සෙට් එකකුයි, කෙල්ල සෙට් එකකුයි තමයි ඉතින් මේ දේවල් කරලා තිබුණේ. ඉතින් ඇත්තටම ලස්සන කෙල්ලෙක් දැක්කහම කවුරු හරි අලුතෙන් ආව ළමයි දැක්කහම පුදුම කැසිල්ලක් තියෙන ඔය සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර්ස්ලට ඒ ළමයිව රැක් කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මාළි නැති වෙලා තියෙනවනේ. ඉතින් ඒ හැමදේම ඒ තුච්ච වැඩ කරන්න පුළුවන් අපිට පෝස්ට් එකක් ෂෙයා කරන්න එපාලු. හරි ලැජ්ජයිලු. ඉතින් මං කියන්නේ ඔය පෝස්ට් එකක් දකින්න ඕනම කෙනෙක් ඔය ෂෙයා කරලා පුළුවන් උපරිම සපෝට් කරන්න මුන්ට හොඳම හොඳ සාධාරණම දඬුවම දෙන්න. මම නම් කියන්නේ తాවකාලික රිමාන්ඩ් කිරිලි ඒ කිසිම දෙයක් නෙමේ. මෙයාලට සම්පූර්ණයෙන්ම ආයෙ විභාග ලියන්නත් බැරි විදිහට සම්පූර්ණම කැම්පස් එක තහනම් කරන්න ඕන. මොකද මේ චයිනා වගේ රටක කොහොම දෙයක් වුණා නම් ඇත්තටම කරන්නේ ආයෙත් අවුරුදු ගානකට යාලට කැම්පස් එන්න තියා චීනෙටවත් එන්න බෑ. ඉතින් මම කියන්නේ ඇයි එච්චර අමාරුවක් එන්නේ? ඉතින් දැන් සමහර කට්ටිය කියයි ඔයත් කැම්පස් ගිහපු කෙනෙක් නේ කියලා. ඉතින් ඇත්තටම මේ ඇයි මේ සබරගමුවේම ආය මේ වගේ දේවල් වෙන්නේ? ඉතින් මොනවා හරි රහසක් තියෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒවා රජයට දැන් ඉන්න රජයට පුළුවන් ඒවා හොයලා බලලා නිසි ක්‍රියාමාර්ග ගන්න. ඉතින් මම දැක්කා සමහර තැන්වලදී කියනවා සෙකන්ඩ් ඉයර් ළමෙක් එයා. ඉතින් එතකොට ෆස්ට් ඉයර් ළමෙක් තමයි රැග් වෙන්න ඕන. මේක නවක වදෙම කියලා කියන්න බෑ තාම කියලා නැහැ. නවක වදේ තමයි. ඒකට සමහර තැන්වලදී දේශපාලුවොත් සම්බන්ධ වෙනවා ඇති. ඉතින් සමහරක් ළමයිනුයි දේශපාලුවෝයි ඔක්කොම එකතු වෙලා තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මම කියන්නේ දැන් කැලණි කැම්පස් එක ගමුකෝ. අපිටත් සීසන් එකක් තිබුණා. හැබැයි ඒක නවක වදේ නෙමෙයි. නවක වදේ සහ නවක නම්මීකරණය කියලා කියන්නේ දෙකක්. ඉතින් ඇත්තටම ඕනම කැම්පස් එක සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර්, ෆස්ට් ඉයර් අපි හැමෝම අඳුර ගන්න ඕන. ඇත්තටම හැම ස්කූල් එකකටම හැම යුනිවර්සිටි එකකම හැම මොන හරි ඕගනයිසේෂන් එක වෙන්න පුළුවන්. අපි හැමෝටම සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. අපි ඒ හැමදේම ඉගෙන ගන්න ඕනේ. ඉතින් නවක නම්මීකරණය වැඩසටහන යටතේ අපිට ඒ සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්න අලුතෙන් එන අයට කියලා දෙන්න අපි මේ දේවල් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. හැබැයි ඔක ඇතුලේ තව චූටි අතලොස්සක් ඉන්නවා. අර කොහාටවත් නැති ප්‍රශ්න අහන නිකන් අපෙන් ආතල් ගන්න. අන්න එහෙම අර කැම්පස් වචනෙන් කියනවා නම් තෙල බෙදන්නේ අර අපෙන් නිකන් ආතල් ගන්නවා නිකන් අපිව නිකන් කෝලමකට අරගෙන. ඉතින් ඒවට නැමෙන්න යන්න එපා. ඔය විදිහට සබරගමුවට ගිහින් අපිට රැක් කරා නම් අපි දන්නවා කොහොමද යාලට උත්තර දෙන්න ඕනේ කියලා. ඉතින් මේ පෝස්ට් එක කියන්නේත් අර අමාරුව ආව අයියට හරි මල්ලිට හරි. ඉතින් මම දෙපාරක් හිතන්නේ ආයෙත් ෂෙයා කරනවා. කවුරු හරි පිකට් එකක් කරොත් මම ලංකාවට නම් අනිවාර්යෙන් ඒකටත් යනවා. ඉතින් මොකද මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අපේ සහෝදරයෝ නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වේදනාව දැනෙන්නේ ඒ එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක්ටම විතරයි. ඉතින් ඒ මාළිට නැතිවිච්ච ජීවිතේ එයාට අය හම්බෙන්නේ නැහැ. එයාගේ අම්මලාට අයව හම්බෙන්නේ නැහැ. මම දැක්කා සමහර channel වලින් page වලින් ඒ අම්මව ඉන්ටර්විව් කරනවා. ඉතින් අනේ එහෙම කරන්න යන්න එපා. මොකද එයාලට කල්ප ගාණක් ආත්ම ගාණක් ගියත් බැරි වෙයි ඒ දුක නැති කරගන්න. එයාලට බැරි වෙයි යාළුව අමතක කරන්න. හැබැයි ඔයාලා ඉන්ටර්විව් එක කරලා ඔයාලට views like ආවහම ඔයාලට ඒක ඉක්මනට අමතක වෙලා යයි. මට ඔයාට හැමෝටම. ඉතින් ඒ අම්මලාට හුස්ම ගන්න ඉඩ දෙන්න. ඒ දේවල් ඔළුවෙන් අමතක කරන්න ඉඩ දෙන්න. පිනක් තහමක් කරලා පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. මොකද ඔයාලා ආයෙත් අර පැරිච්ච තුවාලේ චුට්ට වේලීගෙන එනකොට ආය එන අහනවා කොහොමද මේක උනේ මොනවද ඇවිල්ලා කිව්වේ කියලා. ඒවා channel එකකට හරි කැමරාවකට හරි කියන මොහොතේ
එයාලා අඬන ඇඬිල්ල ඒ දැනෙන වේදනාව ඒක කොච්චරද කියලා එයාලට එක්ස්ප්ලেইন කරන්න බැරුව ඇති. ඉතින් මම කියනවා එහෙම කරන්නත් එපා. සහ පෝස්ට් දාන කට්ටියට බනින ලෑස්ති වෙන්න එපා. ඔය ඒ කැටගරි එකේම සෙට් එකක් තමයි ඔය බනින්නේ. තවත් මම දැක්ක පෝස්ට් එකක් දාලා තියෙනවා. ඔහොම එකෙක් දෙන්නෙට ඔහොම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අයත් ඒ පන්තියේම කෙනෙක් වෙන්න ඇති. කැම්පස් ගියපු කෙනෙක් නම්. ඉතින් ඒ වගේ අර ඉත්තෑව යන කට්ටිය ඉන්නවනේ. ඒ ඉත්තෑව යන කට්ටියට තමයි ඔය ගාය හැදිලා අපිට බැනගෙන ඉන්නේ. ඉතින් අපි ඔයාට බය නැහැ. ඉතින් එයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයාලටත් මෙහෙම බයින කට්ටිය ඉන්නවා නම් අනේ යාළුවා මේන්ෂන් කරලම පෝස්ට් එකක් දාන්න. මම තව චුට්ටක් බලලා එයාගේ ස්ක්‍රීන්ෂොට් එකක පෝස්ට් එකක් දාන්න බලාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. මට ගොඩක් දුකයි මල්ලි ගැන. ඒක ගොඩාක් වයිරල් ගිය ප්‍රශ්නයක්. ඉතින් තාම යාලට සාධාරණයක් වෙලා නැහැ. මම නම් කියන්නේ ඔක්කොම අල්ලලා කැම්පස් එක තහනම් කරන්නම ඕන. ඒක තමයි කරන්න තියෙන ලොකුම සාධාරණය. මොකද ඒ වගේ කෙනෙක්ට ආයේ කැම්පස් එකට ගිහින් ඉගෙන ගන්න කිසිම අයිතියක් නැහැ. මොකද එහෙම දෙයක් කරේ නැත්නම් තව අවුරුදු කීපයකින් ආයත් ඔහොම දෙයක් වෙයි. ඉතින් ඔක තමයි මට කියන්න තියෙන්නේ. අමාරු වෙන අයලාට කරන්න දෙයක් නැහැ. ඔයාලගේ අමාරුව තව කෙනෙක්ගෙන් පිට කරගන්න නැතුව ඔයාලගේ ළඟම කෙනෙක්ගෙන් පිට කරගන්න. ඒක තමයි හොඳම බෙහෙත.